මගේ පළවෙනි තෙමු ඕඩර් එක ආවා. මේක ඕඩර් කරලා ඉවරනාට පස්සේ මට මාර වැඩක් උනේ. හායි ළමයි. ඉතින් ඔයාලට කොහමද? ඔන්න මේ දවස්වල තෙමු භීෂණයක් වෙලා තියෙන්නේ. මං කිව්වා හරිද? තෙමු මොකක් හරි. මමත් මගේ පළවෙනි ඕඩර් එක තෙමු එකේ දැම්මා. ඉතින් ඔන්න ෆයිනලි මට මේක එන්න සතියක් විතර ගියා මට සතියයි දවස් දෙකක් විතර වගේ ගියා මට මේක ලැබෙන්න. කොහොම හරි මේක ඔන්න අද ආවා. මෙතන අයිටම්ස් 6යි තියෙන්නේ. මෙතෙන්ට උනා 2300 ගාණක් විතර වගේ තමයි උනේ. අපි එහෙනම් බලමු මම මොනවද ඕඩර් කරේ කියලා. අපි දැන් මේක අන්බොක්සින් කරලා බලමු. මේක පළවෙනි ඕඩර් එකේ හින්දා අයිටම්ස් පොඩ්ඩයි දැම්මේ. බලමු මේක මම මොනවද ගෙන්නුවේ කියලා. මේක ලීටර් දෙකේ වතුර බෝතලයක්. මේක කොහොම හරි ඩිස්කවුන්ට් එකක් තිබුණා. මේක මේ 1100ක් විතර වගේ තමයි උනේ. මේ කලර් එක. ඒ කියන්නේ බ්ලැක් කලර් එකට විතරක් කියලා ඩිස්කවුන්ට් එකක් දාලා තිබ්බ 1100ක්. මේකේ තව පින්ක් කලර් එකක් තිබුණා. ඒක නම් ගාණ වැඩි. 1400 ගාණක් විතර වගේ තමයි යාලා දාලා තිබුණේ. ඩිස්කවුන්ට් එකක් තිබ්බ හින්දා මම මේක ගත්තා. මේක ලීටර් දෙකේ වතුර බෝතලයක්. අර වතුර පේන අඩු නිසා මම මේක ගත්තා. ඊට පස්සේ තියෙනවා මේක නම් මේ ගොඩක් ප්‍රයෝජනවත් මට මේක ඔයිල් බොටල් එකක්. මේකට ඔයිල් දාලා මේ තියෙන්නේ. මේකට ඔයිල් දැම්මට පස්සේ මේක අර කොණ්ඩේ මෙහෙම අපිට ගෙනියන්න පුළුවන්. හැමතැනටම තෙල් එහෙම මේ එතකොට කොණ්ඩේටම හිස් කබලට හැමතැනටම මේ වෙනවනේ. දාලා ඔයිල් බොටල් එකක්. මේක නම් මාර ප්‍රයෝජනවත්. මේකේ තව මම දැක්කා තියෙන අර මේ නිකන් මසාජ් බ්‍රෂ් එක වගේ කොණ්ඩේ අන්න එහෙම කරන්න එහෙම එකකුත් මම දැක්කේ. ඒකට මම බොටල් එක විතරයි දැම්මේ. මේක මාර හොඳයි. තිනක ඊට පස්සේ ආයෙ මම දැම්මා මෙන්න මේ රේස සෙට් එක. මගේ තුනක් තිබුණා. ඒ දෙක මේ සමහර ඒවා මිස්ප්ලේස් වෙලා හොයා ගන්න නැහැ. ඒ නිසා මේකත් අඩුවට තිබුණේ. මේ ටිකට මේ තුනම වුණා 200ක්. හරි 220ක් හරි. ඔන්න වගේ ගාණක් තමයි උනේ මේ තුනටම. මෙහි හරි ගණන්. මේ එකක් විතරක් 150ක් 200ක් විතර වෙනවා. මම සමහර කොස්මැටික් shops වලින් ඇහුවා හරි ගණන්. ඒ නිසා මම ඒ තුනකුත් ඕඩර් කරා. අයිබ්‍රෝස් හදාගන්න එහෙම කටවණි වෙනවනේ. ඊට පස්සේ දැම්මා මෙන්න මේ ලයිට් බල්බ් සෙට් එකක්. බල්බ් බලක් මගේ පොඩි වැඩකට මේක කම්ප කරාට පස්සේ කොහොමද මේක වැඩ කරන්නේ? ඉන්නේ නේ අප්පා. ඕනේ මන් දෙක කොහමද මේව කරන්නේ කියලා එකේ පත්තු වෙන්නේ නැද්ද? දන්නේ. තාතරම කියලා බලන පස්සේ මේ තියෙන එක. පස්සේ nail polish. හැබැයි මේක නම් මම බලාපොරොත්තු වෙන්නේ මේ සයිස් එකක් නෙවෙයි. මම ඊට වැඩිය ලොකු සයිස් එකක් බලාපොරොත්තු වුණා. ඒ උනට හම්බුනේ හිම්මිච්චි එකක්. මම මේක ලොකු බොටල් එකක් බලාපොරොත්තු වෙන්නේ. ලොකු කියන්නේ සාමාන්‍ය සයිස් එක බොටල් එකක්. මේ චූටි. අයියෝ. මේක 400කට කිට්ටුයි හරිද? පාඩුයි මේ බරක්වත් නැහැ. ඒක නම් සෑහෙන පාඩුයි. හැබැයි ලස්සන පාටක්. මේක අර ලස්සන පින්ක් එකක් තිබුණේ. මම මේ පාටට ආස හින්දා තමයි දැන් මේක ජෙල් කලර් එකක්. මේක මේ ජෙල් නෙල් පොලිෂ් එකක්. මේක ලස්සන පින්ක් පාටක්. පාටට ආස වෙලා තමයි දැන් මේ තියෙන්නේ.
මේකේ කෝඩ් දෙකක්වත් ගන්න ඕනේ කියලා තමයි ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වල තිබුණේ. ඒ වුණාට අයියෝ මේක පොඩි. මේක නම් සැටිස් නෑ. අපරාධ බරක්වත් නෑ. එහෙන චූට්ටයිද කොහෙද තියෙන්නේ මේක. හරියන්නේ නෑ. ඊට පස්සේ මේක මට හිතෙන්නේ මම ලිප්ස්ටික් එකක් දැම්මා. ඒකේ හැබැයි පැකේජින් හොඳට ඇවිත් තියෙනවා. ඒක අප්පා ඒක මොන නැත පැකේජින් නම් හරි සුපිරි මේකේ. එන්නේ ඒක මාරු මොකුත් නෑ ෂා ඒක ලස්සනයි මේ තියෙන මෙන්න මෙහෙම එන්නේ ඒකේ ෂේප් එක හින්දාමයි මම මේ ගාර පැන්සල වගේනේ මට ආස හිතුණා ඒ නිසා මේක මාරු නිකන් ගාලාලා ලස්සනයි ඒක මේකේ නම් තව එකක් දාන්න ඕනේ මේක මරු මේ තියෙන පාට එකේ මේකද දන්නේ මම හිතනවා මේක නෑ නේ විනෝස් ලස්සනයි නේ ඒක මැට් ලුක් එකක් තියෙන මේක මැට් ලිප්ස්ටික් එකක් මැට් waterproof ලිප්ස්ටික් එකක් කියලා තමයි මේක දාලා තිබ්බේ ඒ නිසා තමයි මම ගත්තේ ඒක සුවදයි ඒක ලස්සනයි මම සැටිස් මේක ගැන මේකේ ලයිට් පත්තු වෙනවා ළමයි මම මේකේ මේ මෙතන හිඩසක් තියෙනවා මම මේක මෙහෙට තල්ලු කරන්න හදනවා හරිද මම හිතුවේ එහෙම එකක් කියලා මොකද මගේ කලින් මේ ලයිට් මේකක් තිබුණා ඒකේ මෙහෙම පැත්තට අර ක්ලික් කරාට පස්සේ තමයි මේ ලයිට් පත් වෙනවා මම හිතුවා මේකත් එහෙම එකක් කියලා නෑ මේක මෙතන මේ කළු ඩොට් එක ප්‍රෙස් කරන්න තියෙන්නේ මේ ඊට පස්සේ මෙහෙම එන්නේ ඒක මේ චේන්ජ් කරන්නත් පුළුවන් මේ වගේ චුටි චුටි අකර දැබ්බ වෙනවා ඉතින් කමාරුනේ එළිය මගේ පොඩි වැඩකට මේ එක ගෙන්න ගත්තේ මං ගත්ත ඔක්කොම ඒවා හරි ඔක්කොම ඒවා ගැන සැටිස් එකක් කැරෙන්න මෙන්න මේ කියුටෙක්ස් එක විතරක් මට සැටිස් නෑ ඒක මම මේ සයිස් එක බලාපොරොත්තු වෙනෙත් නෑ සයිස් එක පොඩි වුණත් කමක් නෑ ඒක තියෙනවනේ ඒවට කිසිම බරක් නෑ නිකන් පුළුන් කෑල්ල වගේ මේ මම මේක ගන්න සැටිස් නෑ ගානට වර්ත් නෑ මේක හරි ඔන්නව තමයි මගේ ෆස්ට් ටෙමු ඕඩර් එකට මම ගෙන්න ගත්තේ ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ෂෙයා කරගන්න හිතුණා මොකද මේ වීඩියෝ එක කවුරු හරි බලලා ඉස්සරහට ඕඩර් එකක් දාන්න ඉන්නවා නම් එයාලට වැදගත් වෙයිනේ ඔයාලට කියන්න බැරුණා නම් මට මාර වැඩක් වුණා මම දැන් මේ අයිටම් 6 දාලා පේමන්ට් එකක් කරලා ඊට පස්සේ මම ආයේ කාට් එකට නෙවෙයි මම ආයේ නිකම් ඩෑෂ්බෝඩ් එකේ එහෙට මෙහෙට ගියා තව මට ඉස්සරහට මොනවා හරි ගන්න තියෙනවද කියලා බලන්න මම එතකොට අර ඔයාලා දැකලා තියෙනවද මේ ඔය බිත්ති වල අලවන්න අර ස්ටිකර් වෝල් ස්ටිකර් අන්න ඒකක් මම දැක්කා ඒකේ මීටර් 10ක් 2100ට දාලා තිබ්බා හරිද ඊට පස්සේ දැන් ඒ ගානට මීටර් 10ක් විතර වටිනවනේ ඉතින් මීටර් 10ක් කියද්දි මොකද මේ මම පිටකොටුවේ බැලුවා ඒකේ පොඩි ෂීට් එකක් 600ක් ඉතින් ඊට වැඩි ඉතින් මේක තියෙන හින්දා මම ඉතින් ඒක කාට් එකට දාන්න ඕනේ හින්දා මං කිසි මුකුත් හොයලා බලන්න නැතුව අර පුරුද්දට කාට් කියන එක එවුවට පස්සේ එකපාරට මගේ account එකෙන් රුපියල් 2000 ගාණක් කැපුණා මම බැලුවා මොන හත්තිලාවක්ද තියෙන්නේ මේ උනේ කියලා බලද්දි එතන තියෙනවා මේ
එයාලගේ අර අපි අයිටම්ස් දැන් කාට් එකට දාලා අපි ඒ ටික පේ කරානේ. මම ගන්න අයිටම්ස් ටික ඒ කියන්නේ ඕඩර් එකක් දැම්මා. දැම්මට පස්සේ එයාලා ටයිම් එකක් දෙනවා මේ වෙලාව ඇතුළත ඔයාට තව අයිටම්ස් මේකට මේ ඕඩර් එකට ඇඩ් කරන්න පුළුවන් කියලා. මට හිතෙන්නේ ඒක පැය 24ක් හරි ඊට අඩු ගාණක් හරි මට හරියටම මතක නැහැ. කොහොම හරි පැය ගාණක් දෙනවා ඒ වෙලාව ඇතුළත ඇඩ් කරන්න කියලා. ඉතින් මම අර කාට් එකට දාන්න ඕනි එක මේ එතන තිබිලා තියෙන්නේ එක ක්ලික් එකෙන් ඒක ඕඩර් එකක් විදිහට එයාලා අර ඕඩර් එකට ඇඩ් කරනවා කියලා. ඉතින් ඒක තමයි මට උනේ. පස්සේ මම ආයෙ ටක් ගාලා ඒ වෙලාව ඇතුළේ රිෆන්ඩ් කරා. මොකද මට හිතෙන්නේ පස්සේ රිෆන්ඩ් කරන්න බෑ. මොකක් හරි මම සමහර වීඩියෝස් වල දැක්කා මම රිෆන්ඩ් කරන්න මොකක් හරි එකක් තියෙනවා. ඒ කියන්නේ බෑ මොකක් හරි එකක්. කොහොම හරි අර වෙලාව ඇතුළත මම ටක් ගාලා එක රිෆන්ඩ් එක ගත්ත හැබැයි මට රිෆන්ඩ් එක හම්බ වෙන්න සතියක් විතර ගියා මට රිෆන්ඩ් එක හම්බ වෙන්නත්. එයාලා එහෙන් රිෆන්ඩ් කරා. ඒ වුණාට අර අපේ මෙහි ලංකාවේ පොලිසි එක්ක මේ පොලිසි ඉෂුස් එක්ක අපිට ටක් ගාලා හම්බ වෙන්නේ නැහැ සල්ලි එහෙන් රිෆන්ඩ් කරාට මේ නිසා මට account එකට වැඩෙන සතියක් විතර ගියා ඉතින්. ඒ නිසා අර ඕඩර් එකක් දැම්මට පස්සේ ආයේ පොඩ්ඩක් බලන්න ඔයාලා මේක මේ කාට් එකටද ඇඩ් වෙන්නේ නැත්නම් ආයෙත් ඕඩර් එකක් විදිහට මේ ඇඩ් වෙනවා. ඒකයි මේ ඔක මට මාර වැඩි උනේ. මම එකපාරට ෂොක් වුණා. මේ ෂොක් වුණත් කියන්නේ කලබල වුණා. මොකද්ද මේ උනේ කියලා. මම දඩි පිටි ගාලා බැලුවා මේක රිෆන්ඩ් කරන්න කොහෙදත් තියෙන්නේ. මුකුත් දන්නෙත් නැහැ. මොකද පළවෙනි පාරනේ. තෙමු එකෙන් මෙහෙම දෙයක් කරේ. ඉතින් මේ කොහොම හරි රිෆන්ඩ් එකක් ගත්තා. මගේ බඩු ටිකත් හම්බුණා. පිටින් දාලා බලමු තව ඕඩර් එකක්. අයිස්තරට ඇදුම් දාන්නත් බලන් ඉන්නවා. කොහොම වෙයිද දන්නේ නැහැ. ඇදුම් එහෙම ක්වොලිටි අර ෂෙයින් එකේ මම දැක්කම අර ෂෙයින් එකෙත් මම ඕඩර් දාලා තියෙනනේ. ෂෙයින් එකේ තියනට වැඩිය මේ සමහර අයිටම්ස් ගණන් අඩුයි. බලමු ඒ ක්වොලිටි එක එහෙම තියනවද කියලා රිවිව්ස් චෙක් කරලා අපි දාලා බලමු තව ඕඩර් එකක්. හරි ඔන්න ඕවා තමයි ඉතින් මට සිද්ධ වුණේ. ඕඩර් එකක් දාතිය නිසා පරිස්සමින් ළමයි අනිවාර්යෙන් චෙක් කරන්න මේ ඔයාලා කාට් එකට දාන්නේ නැත්නම් අතන්ට කෙලින්ම ඕඩර් එකක් විදිහට ප්ලේස් වෙයි නැත්නම් මේ මට උන එක්ස්පීරියන්ස් එකත් එක කිව්වේ. එහෙනම් මම ගිහින් එන්නම් ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් අරගෙන හැමෝටම බයි බයි.